ආයුබෝවන් ලයාරා TV YouTube නාලිකාව මගින් අද දවසේ මම සූදානම් වෙනවා දෙවොල් මඩු ශාන්ති කර්මය පිළිබඳව ඔබත් සමග කතා බහ කිරීමට. මීට පෙර වීඩියෝවේදී දෙවොල් මඩු ශාන්ති කර්මයේ පැවැත්වීමේ අරමුණු සහ එහි උපත් කතාව පිළිබඳව ඔබත් සමග කතා බහ කරා. ඉතින් අද දවසේ මම සූදානම් වන්නේ දෙවොල් මඩු ශාන්ති කර්මයේ පුද ලබන දෙවිවරු, චාරිත්‍ර විධි සහ නර්තනාංග පිළිබඳව ඔබත් සමග කතා බහ කිරීමට. වීඩියෝව ආරම්භ කිරීමට කලින් තවමත් ඔබ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න සහ තව කෙනෙකුට බලන්න share කරන්න කියලා හැමෝටම මතක් කරනවා. අපි මුලින්ම බලමු දෙවොල් මඩු ශාන්ති කර්මයේ පුද ලබන දෙවිවරු කවුද කියලා. දෙවොල් මඩු ශාන්ති කර්මයේදී පත්තිනි දේවිය, දෙවොල් දෙවියෝ, 12 දෙවියන්, වාහල දෙවියන්, නාත දෙවියන්, කතරගම දෙවියන් සහ දැඩිමුණ්ඩ දෙවියන් ආදී වූ ඒ දේව සමූහයා දෙවොල් මඩු ශාන්ති කර්මයේදී පුද ලබනවා. ඒ දෙවියන් වෙනුවෙන් පවත්වන ශාන්ති කර්මයක් විදිහට තමයි අපි දෙවොල් මඩු ශාන්ති කර්මය හඳුන්වනු ලබන්නේ. ඊට අමතරව ප්‍රාදේශීයව පුද ලබන දෙවිවරු ඒ ප්‍රදේශ අනුව පුද ලබනවා දෙවොල් මඩු ශාන්ති කර්මයේදී. අපි දැන් බලමු දෙවොල් මඩු ශාන්ති කර්මයේහි එන චාරිත්‍ර විධි මොනවද කියලා. ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායන් තුනෙහිම කුමන ශාන්ති කර්මය පැවැත්වුවත් කප් සිටුවීම කියන පොදු චාරිත්‍ර ධර්මය ඉටු කරනවා. දෙවොල් මඩු ශාන්ති කර්මයේදීත් එම චාරිත්‍ර ධර්මය ඒ ආකාරයෙන්ම ඉටු කරනු ලබනවා. ඊට අමතරව මිල්ල කැපීම, මඩුපේ කිරීම, තොටමෙට යාම, රුප්පේ කිරීම, කිරීතිරවීම, මුරුතැන් පිදීම ආදී වූ බොහෝ චාරිත්‍රයන් දෙවොල් මඩු ශාන්ති කර්මයේදී අපට දැක ගන්නට පුළුවන්. මම ඉන් කිහිපයක් පිළිබඳව කෙටි විස්තරයක් කරන්නම්. අපි බලමු මුලින්ම කප් සිටුවීමේ චාරිත්‍ර ධර්මය පිළිබඳව. කප් සිටුවීමේදී ඒ කප සඳහා තෝරා ගනු ලබන්නේ කිරිගහක අත්තක්. මෙහිදී දෙවොල් මඩු ශාන්ති කර්මය දවස් 7කින් නැත්නම් මාස 3කින් ඒ નિયમિત දිනයේදී පවත්වනවාය කියලා දෙවියන්ට බාරහාර වීම, පොරොන්දු වීමක් තමයි මේ කප් සිටුවීමේදී සිදු කරනු ලබන්නේ. සහ ඒ වගේම කප සඳහා ගන්න ඒ කිරිගසක අත්ත පොල් ගෙඩි දෙකක් එල්ලලා, පොල් මල් එල්ලලා සහ ගොක්කොළ වලින් අලංකාරවත් කරගනු ලබනවා. මෙහිදී ගැමියන් විසින් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පඳුරු ගැට ගැසීමක් මේ කපෙහි සිදු කරනවා. මෙය තමයි අපට සරලව කියන්න පුළුවන් කප් සිටුවීම කියලා. මම ඊළඟට කියන්නම් මිල්ල කැපීමේ චාරිත්‍රය පිළිබඳව. අපි දන්නවා දෙවොල් මඩු ශාන්ති කර්මයේදී දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩ බසින අවස්ථාවේ පත්තිනි මෑණියන් විසින් ගිනි කඳු ගිනි වැට 7ක් මැව්ව කියනවා. කතරගම දෙවියන්ගේ අනසකින් ඒ ගිනි වැට තරණය කරලා ලක්දිවට ගොඩ බැස්සාය කියලා තමයි ඒ පුරාවෘතවල සඳහන් වන්නේ. මේ සංකේතවත් කිරීමට මේ ගිනි කඳු 7 තරණය කිරීම සංකේතවත් කිරීම සඳහා දෙවොල් මඩු ශාන්ති කර්මයේ පහුවදා උදෑසන ගිනි පෑගීමේ චාරිත්‍ර ධර්මයක් ඉටු කරනු ලබනවා. මේ ගිනි පෑගීමේදී එහි ගිනි මැලය සැදීම සඳහා මිල්ලදර අතීතයේ සිට යොදාගෙන තිබෙනවා. මේ මිල්ල කැපීමේ චාරිත්‍රය මෙන්න මේ හා සම්බන්ධ වූවක්. මෙහිදී අතීතයේදී දෙවොල් මඩු ශාන්ති කර්මය පවත්වන ස්ථානයට නුදුරින් පිහිටි කැලෑවක මිල්ල ගහක් තෝරාගෙන ඒ අවට සුද්ධ පවිත්‍ර කරලා කහදියර ඉසලා, සුවඳ පැන් ඉසලා සහ දුම් මල්ලලා ඒ රුක් දෙවියෙක් වැඩ සිටිනවා නම් ඒ ගසෙහි ඒ දෙවියන්ට යැදලා වෙනත් ඒ විමානයෙන් වෙනත් විමානයකට යන්න කියලා තමයි මේ මිල්ලදර කැපීම සිදු කරන්නේ. මෙය පෙරහැරකින් වඩම්මගෙන එනවා රංග භූමියට. වර්තමානයේදී මේ සිදු කරන්නේ දෙවොල් මඩු ශාන්ති කර්මයේ පවත්වන ස්ථානයට නුදුරින් නැත්නම් යාබදව මිල්ල අත්තක් සිටවනවා. එය ප්‍රධාන කපුපත්තිනි මහත්මයා ඇතුළු පිරිස ගිහිල්ලා මගුල් බෙර වාදනය කරලා
මේ මිල්ලත්ත කපාගෙන සුදු පිරුවටයක ඔතාගෙන බෙර නාදය නැත්නම් හේවිසි නාදය ඇතැම් අවස්ථාවල භාවිතා කරලා තිබෙනවා. ඒ පෙරහැරකින් යුතුව රංගභූමියට වඩම්මලා ඒ යහනෙහි තැන්පත් කිරීම සිදු කරනවා. පහුවදා ගිනිපෑගීම සඳහා නැවත ඒ මිල්ලත්ත භාවිතා කරනවා. මෙය තමයි මිල්ල කැපීමේ චාරිත්‍ර ධර්මය. මම හිතනවා ඒ චාරිත්‍රයන් දෙක පිළිබඳව ඔබ දැනුවත් වෙන්නට ඇති. අපි ඊළඟට බලමු දෙවොල්මඩු ශාන්ති කර්මයෙහි නර්තනාංග පිළිබඳව. දෙවොල්මඩු ශාන්ති කර්මයේ බොහෝ නර්තනාංගයන් තිබෙනවා. අපට ගායනා සහිත සහ ගායනා රහිත කියලා ඉතාමත් අසීරුයි මේ දෙවොල්මඩු ශාන්ති කර්මයේ නර්තනාංග වර්ගීකරණය කරන්න. නමුත් දෙවොල්මඩු ශාන්ති කර්මයේ අපට දක්නට පුළුවන් ගායනා රහිත නර්තනාංගයක් විදිහට හඳුන්වන්නට හැකි වෙනවා යහන් දැක්ම. මේ තුලින් බලාපොරොත්තු වෙනවා යහන් වලට දෙවියන්ට ආරාධනා කිරීම. ඒ වගේම දෙවියන්ට নমස්කාර කිරීම සිදු වෙනවා යහන් දැක්ම නර්තනය තුලදී. දෙවොල්මඩු ශාන්ති කර්මෙහි අපට දක්නට ලැබෙන සුවිශේෂී නර්තනාංගයක් තමයි පත්තිනි නැටීම. පත්තිනි නැටීම සිදු කරනු ලබන්නේ ප්‍රධාන කපු මහතා නැත්නම් අපි හඳුන්වනවා කපුපත්තිනි, පත්තිනි හාමි යන නම් වලින් අපි හඳුන්වන ඒ ප්‍රධාන කපු මහතා විසින් තමයි දෙවොල්මඩු ශාන්ති කර්මයේ පත්තිනි නර්තනය ඉදිරිපත් කරන්නේ. මෙහිදී ප්‍රධාන කපු මහතා විසින් පත්තිනි දේවියගේ වෙස්වලාගෙන නැත්නම් ඒ චරිතයට සමාරෝපය වෙලා ඊටාම රූමත් කාන්තාවකගේ විලාසයෙන් තමයි මේ පත්තිනි නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ දේවාලයේ හෝ වෙන යම් ස්ථානයක තැන්පත් කරලා තිබුණු ආභරණ උඩුවියන් නැදලා පාවඩ එලලා හිස මත තබාගෙන රංගභූමියට වැඩැම්මවීම සිදු කරනවා. මෙහිදී පත්තිනි තොරණෙන් ඒ ආභරණ තැන්පත් කරලා කඩතිර හැරලා පත්තිනි දේවියට වෙන් වූ පත්තිනි පද 7ක් නැටීම සිදු කරනවා සහ ඒ පද හා බැඳි සුරල් 7ක් මෙහිදී නර්තනය කරනවා. ඇතමුන් කරඬු පද විදිහටත් මේ පත්තිනි පද හඳුන්වනවා. අපි ඊළඟට බලමු තවත් නර්තනාංගයක් පිළිබඳව දෙවොල්මඩු ශාන්ති කර්මයෙහි එන. එය තමයි තෙල්මේ නර්තනය. දෙවොල්මඩු ශාන්ති කර්මයේ අපට දක්නට ලැබෙන සුවිශේෂීම සහ අලංකාර නර්තනයක් විදිහට තෙල්මේ නර්තනය හඳුන්වන්න පුළුවන්. මේදී ශිල්පීන් විසින් ඉතාමත් අලංකාර පබළු ආයිත්තම් වලින් හැඩගැන්වූ රංග වස්ත්‍රයන්ගෙන් සැරසිලා අපි ඒ හඳුන්වනවා තෙල්මේ ඇඳුම් කට්ටලය කියලා. ඒ තෙල්මේ ඇඳුම් කට්ටලයෙන් සැරසිලා ඉදිරිපත් කරනු ලබන නර්තනාංගයක් තමයි තෙල්මේ නර්තනය. මෙය 12 දෙවියන්ගේ නාමයට තෙල් මල් මෙහෙවර කිරීම යන අදහස කියන දෙන්නක් මෙහිදී තෙල්මේ තටුව රංගමඩල මැද තියලා ඒ වටේට තමයි ශිල්පීන් විසින් රංගනය කරන්නේ. මෙහිදී තෙල්මේ පද 7ක් සහ ඊට අදාළ සුරල් 7ක් නර්තනය කරනවා. නේරංගම අයත්වනවා මේ තෙල්මේ නර්තනයට. ඒ වගේම ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතා විදහා දක්වන තෝතැන්නක් බවට මේ තෙල්මේ නර්තනය ශිල්පීන් විසින් පත් කරගනු ලබනවා. මෙහිදී මාලක්කම, බඹරවලල්ල, පතහවිස්ස, පිනුම් ආදී ඒ ශිල්පීය දක්ෂතා විදහා දක්වන අංගයන් මේ තෙල්මේ නර්තනය තුලදී ඉතාමත් අලංකාරව ඉදිරිපත් කරනු ලබනවා. දෙවොල්මඩු ශාන්ති කර්මයෙහි දැක ගන්නට පුළුවන් තවත් නර්තනාංගයක් තමයි දෙවොල් නැටීම. දෙවොල් නැටීමේදීත් දෙවොල් ගොඩ බැසීම පිළිබඳව කතා පුවත මම පෙර සඳහන් කළ දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩ බසිද්දී පත්තිනි මෑණියන් විසින් ගිනි කඳු 7ක් මවනවා. ඒ කතරගම දෙවියන්ගේ අනසකෙන් තරණය කරලා ලක්දිවට ගොඩ බහිනවා. මෙන්න මේ කතා පුවත දෙවොල් ගොඩ බැසීමේදී දෙවොල් නැටීමේදී ඉදිරිපත් කරනවා නාට්‍ය අනුසාරයෙන්. ඒ වගේම මෙහිදී දෙවොල් පද 7ක් සහ ඊට අදාළ සුරල් 7ක් නර්තනය කිරීම සිදු කරනවා. අපි දැන් බලමු දෙවොල්මඩු ශාන්ති කර්මයෙහි එන නාට්‍යමය පෙළපාලි මොනවද කියලා.
විශේෂයෙන්ම ප්‍රධානතම වශයෙන් අපට දක්නට ලැබෙන නාට්‍යමය පෙළපාලි දෙකක් දෙවොල් මඩු ශාන්ති කර්මයේ හඳුන්වන්න පුළුවන්. ඒ අඹ විදමන සහ 12 පෙළපාලිය. අඹ විදමන කියන්නේ දෙවොල් මඩු ශාන්ති කර්මෙහි අපට දකින්නට ලැබෙන ඊටමත් නාට්‍යමය ලක්ෂණයන්ගෙන් පිරිපුන් නාට්‍යමය පෙළපාලියක්. මෙහිදී සිදුවන්නේ පත්තිනි දේවියගේ එක් උප්පත්තියක් සඳහන් වන අඹෙන් උපන් කතන්දරය නිරූපණය කිරීම. පඬි රජුගේ උයනෙහි හටගත් අඹ ගෙඩිය මහලු වෙසක් මවාගෙන පැමිණි සක්‍රයා විසින් විද බිම හෙළන අවස්ථාව තමයි මෙහිදී නිරූපණය කරන්නේ. ඒ වගේම තවත් නාට්‍යමය පෙළපාලියක් තමයි දෙවොල් මඩු ශාන්ති කර්මයේ අපට දැක ගන්නට පුළුවන් 12 පෙළපාලිය. මෙහිදී 12 දෙවියන් වෙනුවෙන් කොඩි සේසත් උඩුවියන් පාවඩ වටතිර දවුල් තම්මැට හොරණෑ ඇත් බන්ධන මී බන්ධන ආදී ඒ පෙළහරක් පෑමක් සිදු වෙනවා. ඊටමත් හාස්‍ය උත්පාදනය කරන නාට්‍යමය පෙළපාලියක් විදිහට අපට 12 පෙළපාලිය හඳුන්වන්නට පුළුවන්. අපි දැන් බලමු දෙවොල් මඩු ශාන්ති කර්මයේහි වාදන අවස්ථාවන් පිළිබඳව. දෙවොල් මඩු ශාන්ති කර්මයේ ප්‍රධානතම වාදන අවස්ථාවක් තමයි මගුල් බෙර වාදන අවස්ථාව. මෙහිදී ශිල්පීන් විසින් මගුල් බෙර උපත, බෙර උපත් කවි ආදී ගායනා කිරීම සිදු කරනවා. ඒ වගේම වන්දමානම්, දැකුම්මත්, සෞදං, කෞත්තං ආදී තමන්ගේ ශිල්පීය දක්ෂතාවය විදහා දක්වන ආකාරයෙන් වාදනය කිරීම මගුල් බෙර වාදනයේදී සිදු කරනවා. ඒ සියල්ල අවසානයේ තමයි මගුල් බෙර වාදනය සිදු කරන්නේ. මේ මගුල් බෙර වාදනය අවසන් වීමත් සමගම තමයි දෙවොල් මඩු ශාන්ති කර්මයේදී තෙල්මේ නර්තනය ආරම්භ කරන්නේ. අපි දැන් බලමු දෙවොල් මඩු ශාන්ති කර්මයේදී භාවිතා වන සැරසිලි අංග මොනවද කියලා. දෙවොල් මඩු ශාන්ති කර්මයේදී අපට දැක ගන්නට පුළුවන් පත්තිනි තොරණ, දෙවොල් තොරණ, බිසෝකප, මල්යහන්, කාලපන්දම ආදී සැරසිලි අපට දැක ගන්නට පුළුවන්. ඒ වගේම රංග භාණ්ඩ විදියට 12 පෙළපාලියේදී භාවිතා කරන තම්මැට්ටම, හොරණෑව, ඒ ඇත් බන්ධනයේදී ඇටෙකුගේ අනුරුවක් භාවිතා කරනවා සහ සන්නස් කියවීමේදී සන්නස සකස් කරගෙන තියෙන විතාමත් අලංකාරව. ඒ වගේම තෙල්මේ නර්තනයේදී නර්තන ශිල්පීන් විසින් චාමර භාවිතා කරනවා. ඔය ආදී වූ රංග භාණ්ඩත් දෙවොල් මඩු ශාන්ති කර්මයේදී ශිල්පීන් විසින් භාවිතා කරනවා. මම හිතනවා සාමාන්‍ය පෙළ විෂයට නර්තනය හදාරන ඔබට මේ කරුණු ටික ප්‍රමාණවත් වෙයි විභාගයේදී ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනැගීම සඳහා. ඉතින් අද දවසට සමු ගැනීමට තමයි මම සූදානම් වන්නේ. සමු ගැනීමට පෙර නැවත මතක් කරනවා තවමත් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න. මේ වීඩියෝ පිළිබඳව ඔබට දැනෙන අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට පළ කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.